මාත් එක්ක ආදරෙන් ගොතන් ඉගෙන ගන්න ආපු ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ රෝස පාට টොප් එක. මේක ස්මෝල් මීඩියම් ලාර්ජ් XL sizes වලට ඔයාලට කරගන්න පුළුවන්. මේක බේසික්ම මුකුත්ම නොදන්න කෙනෙක්ට ගොතන්න පුළුවන් විදිහට තමයි අපි අද කරේ. මේ ජැකට් එක ඔයාලට සාරි ජැකට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. බටන්ස් ටික තියෙන්නේ ඉස්සරහට. එහෙම නැත්නම් මේ වගේ ක්‍රොප් টොප් එකක් විදිහටත් ඔයාලට ඒක අඳින්න පුළුවන් ලස්සනට. මේ තියෙන්නේ টොප් එකේ බෑක් සයිඩ් එකේ පික්චර් එකක්. එහෙනම් අපි යමු දැන් ගොතන්න. බෝල් බෝලිකුයි ගෙතුම් කටුවයි අරගෙන එන්න. මේ টොප් එක ගොතන්න මම අද පාවිච්චි කරන්නේ මිල්ක් කොටන් යාන් එක 4 play එකක්. ඒ වගේම මිලිමීටර් 3.5 හූක් size එක. එහෙම නැත්නම් ඔයාලට මේ ඇන්කල් knitting cotton කියන එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒක quality එකට එනවා. මේ screen එකේ පෙන්නලා තියෙන රෝස පාට එක ගොතලා තියෙන්නේ ඇන්කර් knitting cotton වලින්. ඔයාලා පාවිච්චි කරන නූලයි ඔයාලගේ ටෙන්ෂන් එකයි මත size එක වෙනස් වෙනවා. සමහර කෙනෙක් DC 10ක් ගොතනකොට අඟල් 5ක් වෙනවා. සමහර කෙනෙක්ට DC 10 අඟල් 5ම අඟල් 6 වෙන්න පුළුවන්. ඒ නිසා මේ අඟල් ප්‍රමාණ වලට ගොතන්න හුරු වෙන්න ඕනේ. දැන් මේකේ මම දන්වල් මෙච්චරයි DC මෙච්චරයි කියලානේ කියලා දුන්නේ. එක්කෙනෙක් ගොතන DC 10ක් තව කෙනෙක්ගේ DC 10ට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම පාවිච්චි කරන නූලේ thickness එක මතත් DC ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ ඔයාලා ඇඳුමක් ගොතනකොට අඟල් ප්‍රමාණ වලින් බ්ලොක් එකකට ගොතන එක. ඔයාලට අඟල් ප්‍රමාණ වලින් බ්ලොක්ස් වලට ගොතන්න ඉගෙන ගන්න ආස නම් මගේ ක්ලාස් එකක් තියෙනවා මෙෂර්මන්ට් ක්ලාස් එකක්. ඒකෙ මුකුත් ගොතන්න කියලා දෙන්නේ නැහැ. ස්මෝල් මීඩියම් ලාර්ජ් XL size වලට ඔයාලට බ්ලොක් එක size කරගන්න හැටි තමයි කියලා දෙන්නේ. එහෙම බ්ලොක් එක හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් බ්ලොක් එකට තියලා ඒ size එකට ගොතන්න. ඉස්සෙල්ලාම අපි දන්වල ගොතන්න ඕනේ 135ක්. මිලිමීටර් 3.5 හූක් එක මම ගන්නේ. ස්ලිප් knot එකක් ඔයාලට හුරු විදිහට කරන්න. ස්ලිප් knot එක දාලා adjust කරගෙන හුක් එකේ head එකේ size එකට දන්වල් 135යි. 1යි 2යි 3යි 4යි 5යි හරි ඔන්න මම දන්වල් 135 මේ විදිහට ගොතා ගත්තා. දන්වල් ගොතනකොට මේ විදිහට නීට් එකට ගොතන්න එහා මෙහා හිඩස් නොහිටින්න ලස්සනට ගොතන්න. ඕනට වඩා ටයිට් කරන්නත් එපා. එතකොට අපිට ඒකට හුක් එක දාලා ඊළඟ ගෙතුම් ගොතන්න බෑ. ගානට ලස්සනට නීට් එකට මේ විදිහට තද කරගන්නේ නැතුව ගොතන්න. ඊළඟට මම ඔයාලට කියලා දෙන්න යන්නේ තවත් ට්‍රික් එකක්. මේ දන්වල වලට ගෙතුම් ගොතනකොට මේ ගෙතුම ඔයාලට පේනවද මේ දන්වල ගාවේ මේ විදිහට හිඩස් තියෙන්නේ? මෙන්න මේ හිඩස් තියෙන්නේ දන්වලකට ගොතනකොට දන්වලේ බෑක් ලූප් එකට විතරක් ගෙතුවම. ඒ කියන්නේ දන්වලේ මේ V අකුර වගේ තියෙන එකෙන් මෙහෙම එක ලූප් එකකින් හුක් එක දාලා ගෙතුවම මෙන්න මේ විදිහට ගෙතුම ඇදිලා හිඩස් වගේ වෙනවා. එහෙම නැතුව දන්වලේ බෑක් ලූප් එකයි තර්ඩ් ලූප් එකයි දෙකම අල්ලලා ගෙතුවම මෙන්න මේ විදිහට ලස්සනට නීට් එකට අපට ගෙතුම් පේලියක් ගොතා ගන්න පුළුවන් දන්වලකට. කලින් එක බලන්නකො මේ හිඩස් තියෙනවා නීට් නැහැ කිසිම විදිහකින්. මේ හරියට ගෙතුවම මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඒක මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ. මේ විදිහට දන්වල් 135ක් අපි ගොතා ගත්තා. ඊට පස්සේ දන්වල් 3ක් අත්හැරලා හතරවෙනි දන්වලේ ඉඳන් DC ගොතාගෙන ආපස්සට එන්නයි යන්නේ අපි. හතරවෙනි දන්වලට පළවෙනි DC එක ගොතන්න. ඒ ගොතනකොට හුක් එක දාද්දි මේ දන්වලේ V අකුර වගේ මැද්දෙන් මෙහෙම එක ලූප් එකක් අල්ලලා හුක් එක දාන්න එපා. ඒතකොට ඒක ඇදිලා උඩට එනවා. හුක් එක දානකොට මෙහෙම සයිඩ් එක හැරෙව්වම මේ උසට ඇවිල්ලා තියෙන ලූප් එකක් ඒක තමයි තර්ඩ් ලූප් එක කියන්නේ. මේ බෑක් ලූප් එකයි මේ තර්ඩ් ලූප් එකයි දෙකම අහු වෙන්න මේ විදිහට හුක් එක දාන්න. මේ පේනවනේ ඔයාලට ලූප් දෙකක් අහු වෙනවා. ඒ විදිහට හුක් එක දාලා ගොතන්න. වටයක් කරකවගෙන දන්වල් 3ක් අත්තරින්න 1 2 3යි. හතරවෙනි දන්වලේ ඉඳන් එකට එක ගානේ DC ගොතාගෙන එන්න. එතකොට අපිට DC 132ක් එනවා මේ පේලියට. මේ විදිහට. ලූප් දෙකම අහු වෙන්න හුක් එක දාලා නූල පටල වල ඇදලා අරගෙන DC ගොතන්න. 2යි 3යි 4යි 5යි මේ විදිහට ලස්සනට DC 5ක් මම ගොතා ගත්තා. ඔයාලට පේනවනේ මේ දන්වලත්
මේකත් අතර කිසිම ස්පේස් එකක් නැතුව ලස්සනට තියෙනවා ගිතුම් ටික නීට් එකට. ඒ විදිහට මුළු පේලියම ගොතාගෙන ඉන්න. හරි මම දැන් මේ විදිහට ඩබල් ක්‍රොෂේ 132ක් ගොතාගත්ත අපි ගොතාගත්ත දන්වැල් පේලියට. ඊට පස්සේ අපි යන්නේ ඒකේ දෙවෙනි පේලිය කරන්න. දෙවෙනි පේලියේ පටන් ගන්න දන්වැල් 3ක් ගොතන්න. උස ගන්න දන්වැල් 3. ඊට පස්සේ අනිත් පැත්ත හරවලා ඊළඟ DC එකේ ඉඳන් එකකට එක ගානේ DC ගොතාගෙන ඉන්න. 132ක් තියෙනෝනේ මේ පේලියේ DC. මේ විදිහට DC ගොතාගෙන ඉන්න. අපි පේලි 4ක් මේ විදිහට ගොතන්න ඕනේ. DC 132 පේලි 4ක්. මේ දෙවෙනි පේලිය, තුන්වෙනි පේලිය, හතරවෙනි පේලියයි පේලි 4ක් වෙන්න ගොතාගෙන ඉන්න. ඔයාලා ගොතනකොට හැම පේලියකම බලන්න DC 132ක් තියනවද, අඩු වෙලාද, වැඩි වෙලාද කියලා ගණන් කර කර බල බල ගොතන්න. DC අඩු වැඩි වුණොත් උඩට යද්දී අපි ඉන්ක්‍රීස් කරනවා. මේ එතකොට උඩ පැටර්න් එකේ ඒ ටික අපිට කරගන්න බැහැ හරියට. ඒ නිසා ෆවුන්ඩේෂන් එකේ තියෙන DC 132 ඒ විදිහටම තියෙන්න ඕන. මේ විදිහට පේලි 4ක් ගොතාගෙන ඉන්න. හරි මේ විදිහට දැන් අපි රෝ 4 කරගත්තා. රෝ 4 ගොතාගත්තට පස්සේ පස්වෙනි රෝ එක ගොතන්න අපි ඉන්ක්‍රීස් කරන්න ඕන. ඉන්ක්‍රීස් කරන්න මෙතන අග ඉඳලා ගෙතුම් 32ක් ගණන් කරලා 32 වෙනි ගෙතුමට මේ වගේ ස්ටිච් මාක් එකක් දාගන්න. මේ 32 වෙනි ගෙතුම හරියද අපි ඉන්ක්‍රීස් එකක් කරන්න යන්නේ. ඊට පස්සේ මැද කොටස අත්හැරලා ආයෙත් එහා කොනේ ඉඳලා ගෙතුම් 32ක් ආපස්සට ගණන් කරගෙන ඇවිල්ලා 32 වෙනි ගෙතුමේදී තව ස්ටිච් මාක් එකක් දාගන්න. මේ තැන් දෙකේදී අපි ඉන්ක්‍රීස් එකක් කරන්න යන්නේ. පස්වෙනි පේලියට උස ගන්න දන්වැල් 3 ගොතලා එකකට එක ගානේ DC ගොතාගෙන ඉන්න. අපි ස්ටිච් මාක් එක දාගත්ත 32 වෙනි ගෙතුමට කලින් ගෙතුමට එනකම්. ඒ කියන්නේ 31 වෙනි ගෙතුම තමයි අපි ඉන්ක්‍රීස් කරන්නේ. 31 වෙනි ගෙතුමට අපි එකම තැනට ගෙතුම් දෙකක් ගොතනවා. මේ විදිහට ගොතාගෙන එන්න මෙතනට එනකම්. මේ ස්ටිච් මාක් එක දාපු ගෙතුමට කලින් ගෙතුම තමයි අපි ඉන්ක්‍රීස් කරන්නේ. එතනට එනකම් එකකට එක ගානේ DC ගොතාගෙන එන්න. හරි මම දැන් පස්වෙනි පේලියේ එකකට එක ගානේ DC ගොතාගෙන ආවා මේ ස්ටිච් මාක් එකට කලින් ගෙතුමට එනකම්. ස්ටිච් මාක් එකට කලින් ගෙතුමට අපි එකකට ගෙතුම් දෙකක් ගොතන්න ඕන. එතනින් අපි ගෙතුම් දෙකක් ඉන්ක්‍රීස් කරනවා. මේ ගෙතුමට 1යි 2යි. හරි ඊළඟට ස්ටිච් මාක් එක දාපු ගෙතුමට ඒ කියන්නේ 32 වෙනි එකට එක ගෙතුමයි. එක DC එකයි. ඊට පස්සේ ස්ටිච් මාක් එකට එහා පැත්තේ ගෙතුමට ආයිත් එකම තැනට ගෙතුම් දෙකයි. එතනත් ඉන්ක්‍රීස් කරනවා. 1යි 2යි. හරි ඒ විදිහට එතන ඉන්ක්‍රීස් කරා. දැන් මේ ස්ටිච් මාක් එකට ගොතපු DC එක එතන ආයිත් උඩේකට දාගන්න ස්ටිච් මාක් එක. අපි කලින් ස්ටිච් මාක් එක දාගෙන තිබ්බ ගෙතුමට එක ගෙතුමයිනේ ගෙතුවේ. ඒක මේ විදිහට මාක් කරගන්න ස්ටිච් මාක් එකකින්. හරි ඊට පස්සේ මෙතන ඉඳන් මෙතන එහා ස්ටිච් මාක් එක හම්බෙනකම්ම එකකට එක ගානේ DC. මෙතනදී ස්ටිච් මාක් එකට කලින් ගෙතුමට DC 2යි මෙතනට 1යි. ස්ටිච් මාක් එකට පිටිපස්සේ ගෙතුමට DC 2යි. එතකොට මෙතනින් ගෙතුම් දෙකක් වැඩි වෙනවා. මෙතනින් ගෙතුම් දෙකක් වැඩි වෙනවා. මේ පේලියේදී සේරම DC 4ක් ඉන්ක්‍රීස් වෙනවා. හරි මෙතන ඉඳන් එහා ස්ටිච් මාක් එකට එනකන් එකකට එක ගන්න DC ගෙතුම දැන් අපි දැන් අපි මෙච්චර වෙලා මේ විදිහට කෙලින් තිබ්බ පේලිය මෙන්න මෙතන ඉන්ක්‍රීස් කරාම මෙන්න මේ වගේ පුංචි ඇන්ගල් එකක් එනවා. එතකොට මේ කොටස මේ විදිහට ඇන්ගල් වෙනවා. මේ ටික මෙහෙම කෙලින් තියෙනවා. එතකොට ඇඳුමේ මේ ටික ෆ්‍රන්ට් එක මෙතනින් එහා මේ කොටස ඇඳුමේ බැක් එක. ඒ වගේම අනිත් පැත්තෙත් මේ අනිත් ඇන්ගල් එක අපි තාම ඉන්ක්‍රීස් එක කරගත්තේ නැහැ. මෙතනට ඉන්ක්‍රීස් එක කරාට පස්සේ ඒකත් මෙන්න මේ විදිහට ඇන්ගල් වෙනවා. හරි දැන් අපි ඉන්නේ අපේ දෙවෙනි ස්ටිච් මාක් එක ළඟ. ස්ටිච් මාක් එකට කලින් ගෙතුමට එකම තැනට DC දෙකක් ගොතන්න ඕනි. 1යි 2යි එකම තැනට.
ඊට පස්සේ ස්ටිච් මාක් එක තියෙන ගෙතුමට එක DC එකයි. ස්ටිච් මාක් එකට එහා පැත්තේ ගෙතුමට එකම තැනට DC දෙකයි. එකයි. ඊට පස්සේ අපි ස්ටිච් මාක් එක දාගෙන තියාගෙන හිටපු මැදට එක DC එකක් ගොතපු ගෙතුමට ආයෙත් ස්ටිච් මාක් එක දාගන්න. මේ එක DC එකක් ගොතපු ගෙතුමට හරි. ඊට පස්සේ මෙතන ඉඳන් අගට එනකන් එකට එක ගානේ DC. පස්වෙනි පේලිය මේ විදිහට ඉවර කරගත්තා අපි. ඊළඟට 6 වෙනි පේලිය උස ගන්න දන්වල තුන ගොතලා අනිත් පැත්ත හරවලා එකකට එක ගානේ DC ගොතාගෙන යන්න. මේ ස්ටිච් මාකර්ස් දාපු තැනටත් එක DC එකයි. එතන ඉන්ක්‍රීස් කරන්නේ. 6 වෙනි පේලිය තනිකරම එකකට එක ගානේ DC. ස්ටිච් මාකර්ස් දාපු තැන් වලටත් එකකට එක ගානේ DC මේ පේලියේදී මේ විදිහට. ඊට පස්සේ මේ ස්ටිච් මාක් එක ADC එකේම උඩින් මාක් කරගන්න. අපි ස්ටිච් මාක් එක දාලා තිබ්බ ගෙතුමම දැන් ගොතපු එක මාක් කරගන්න. මම දැන් 6 වෙනි පේලියේ විදිහට එකකට එක ගානේ ගෙතුම් ගොතා ගත්තා. ඊළඟට අපි කරන්න යන්නේ 5 වෙනි පේලිය 6 වෙනි පේලිය රිපීට් කරන්න ඕනේ පේලි 14 වෙනකන්. ඒ කියන්නේ තව පේලි 8ක්. 5 වෙනි පේලිය කියන්නේ ඉන්ක්‍රීස් කරන පේලිය, 6 වෙනි පේලිය කියන්නේ එකකට එක ගානේ ගොතන පේලිය. එතකොට මේ වගේ පේලි තව 8ක් ගොතන්න මුළු එකතුව පේලි 14ක් වෙන්න. එහෙම පේලි 14ක් ගොතා ගත්තට පස්සේ පින්තූරයක් තමයි මේ තියෙන්නේ. මම දැන් මේක ගොතාගෙන එන්නම් ඒ විදිහට. හරි මේ තියෙන්නේ රෝ 14ක් ගොතා ගත්තට පස්සේ අපි මේ ස්ටිච් මාක් එක දාපු තැනට එනකම් පහළින් ඉඳන් මෙන්න මේ වගේ ඇන්ගල් එකකින් එන්න ලොකු වෙනවා. අපි ඉන්ක්‍රීස් එකයි normal DC පේලියයි ඉන්ක්‍රීස් පේලියයි normal DC පේලියයි එහෙමනේ අපි ගොතාගෙන ගියේ. මේ විදිහට මේ පැත්තෙන් ලොකු වෙනවා. අනිත් කෝණෙකිනුත් මේ විදිහට ස්ටිච් මාක් එක ගාවට එනකම් මේ විදිහට සයිඩ් එක ලොකු වෙනවා. ඊට පස්සේ මෙතන මැද ඕපන් එකක් ඉතුරු වෙනවා. ඒක අපි බටන්ස් දාන්න තමයි පාවිච්චි කරන්නේ සිංගල් ක්‍රොෂේ ගොතලා. අපි ඒක ඒ හරියට කරමු. දැන් මේක ඊළඟට අපිට කරන්න තියෙන්නේ දැන් මේ පේලි 14ක් නේ ගොතලා තියෙන්නේ. මේ විදිහට මේ පේලි 14 ඉන්ක්‍රීස් එකයි normal පේලියයි ඉන්ක්‍රීස් එකයි normal පේලියයි කරේ. දැන් ඊළඟට 15 වෙනි පේලියයි 16 වෙනි පේලියයි කරන්නේ හැම ගෙතුමකටම එකකට එක ගානේ DC. කිසිම ඉන්ක්‍රීස් එකක් කරන්නේ නැහැ. එකකට එක ගානේ DC. මේ ස්ටිච් මාක් එක මෙහෙමම උඩට මූව් කරගෙන එන්න. මොකද අපි ඒක උඩදී අත්කට හදාගන්නේ මෙතනින්. ඒ නිසා අත්කට හදාගන්න නිසා මේ ස්ටිච් මාක් එක උඩට මූව් කරගෙන එන්න. 15 වෙනි පේලියයි 16 වෙනි පේලියයි එකකට එක ගානේ DC ගොතාගෙන එන්න. හරි අපි ඉස්සෙල්ලා වැඩ කරේ එක ස්ටිච් මාක් එකක් තියාගෙන මෙන්න මේ මැද තියෙන මිඩල් ස්ටිච් මාක් එක තියාගෙන තමයි අපි වර්ක් කරේ මෙච්චර වෙලා. දැන් අපි තව ස්ටිච් මාකර්ස් දෙකක් දාගන්න ඕනේ. එකක් ඇතුළ පැත්තට එකක් එළිය පැත්තට. මේ එළිය පැත්තට තියෙන එකට ගෙතුම් 5ක් මාක් කරලා ස්ටිච් මාක් එකක් දාන්න. මෙතනට එනකන් ගෙතුම් 5යි. ඊට පස්සේ මේ ඇතුළ පැත්තට තියෙන එක ගෙතුම් 10යි. මේ විදිහට ගෙතුම් 10ක් මාක් කරලා මේ ස්ටිච් මාක් එක දාන්න 10 වෙනි ගෙතුමේ. මේක 5 වෙනි ගෙතුමේ. ඒ වගේම මේ පැත්තේ මෙතන ඉඳන් මෙතනට ගෙතුම් 5යි. ඊට පස්සේ මේ ඇතුළ පැත්තට ගෙතුම් 10යි. මේ විදිහට මෙන්න මේ ස්ටිච් මාකර්ස් දෙකත් මාක් කරගන්න. මෙතන අපි පේලි 16ක් ගොතාගත් එක. මෙතන අපේ ස්ටිච් මාක් එක. එතන ඉඳන් අපි මේ කොට පැත්තට ගෙතුම් 5ක් ගණන් කරලා 5 වෙනි එකට දාගන්න ඕනේ ස්ටිච් මාක් එක. 1 2 3 4 5 මෙන්න මෙතන. ඊට පස්සේ මෙතන ඉඳන් ගෙතුම් 10ක් ගණන් කරලා ඊළඟ ස්ටිච් මාක් එක. 1 2 3 4 5යි 6යි 7යි 8යි 9යි 10යි. මේ ගෙතුම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ එතකොට. ඒකම කරන්න අනිත් පැත්තට.
අනිත් පැත්තේ ස්ටිච් මාක් එකකට දෙපැත්තේ මේ විදිහට මාක් කරගන්න. ඊට පස්සේ අපි ඉතුරු ටික කරමු. හරි මේ විදිහට අපි ස්ටිච් මාකර්ස් මාක් කරගත්තා. මේ පළවෙනි ස්ටිච් මාක් එක හම්බෙනකන් එකකට එක ගානේ DC ගොතාගෙන ඉන්න යන්නේ. පළවෙනි ස්ටිච් මාක් එකේ ඉඳන් ගෙතුන් දෙකක් එනකන් එකකට එක ගානේ DC ගොතන්න. ඉස්සෙල්ලා මුස ගන්න දන්වල් 3. ඊට පස්සේ ඉඳන් එකකට එක ගානේ DC. අන්තිම තනි DC එක. ඊට පස්සේ අපි මෙතනට 2DC ඩික්‍රීස් එකක් කරන්න යන්නේ. DC 2 ගෙදර ගෙතුමා. මෙතනට DC එක ගොතනවා. ලූප් දෙකකින් අරගෙන අන්තිම ලූප් එක හුක් එකේ ඉතුරු කරගෙන ආයිත් ඊළඟ DC එක මේ විදිහට කරනවා. ඒකෙත් පළවෙනි ලූප් දෙකකින් අරගෙන ඒකෙත් ලාස්ට් ලූප් එක හුක් එකේ ඉතුරු කරගන්නවා. එතකොට මේ වගේ ලූප්ස් තුනක් තියෙනවා හුක් එකේ. අන්තිමට මේ ලූප් සේරෙකම එකපාර ඇදලා ගන්නවා. එතකොට ඩික්‍රීස් එකක් වෙනවා. ඊට පස්සේ මේ ස්ටිච් එක තියෙන ගෙතුමට තනි DC එකයි. මෙන්න මේ විදිහට ඇන්ගල් වෙනවා. එතකොට ගෙතුම අපි මේ අත්කට තමයි මේ හදාගන්න යන්නේ. ඊළඟ පේලිය එකකට එක ගානේ DC මේ කොනට එනකන් ඊළඟ පේලියේ ඩික්‍රීස් එකක් නැහැ. තනිකරම එකකට එක ගානේ DC මුළු පේලියම. දන්වල් 3 ගොතලා අනිත් පැත්ත හරවලා එකකට එක ගානේ DC ගොතාගෙන ඉන්න. මේ විදිහට මම මේ පේලිය ගොතා ගත්තා. පේලි 16ක් කරලා 17 වෙනි පේලියේ ඩික්‍රීස් එකක් කරා 2DC. ඊළඟට 18 වෙනි පේලියේ තනිකරම එකකට එක ගානේ DC. මෙන්න මේ වගේ පුංචි ඇන්ගල් එකක් ඇවිත් තියෙන්නේ. ඊට පස්සේ වර්කින් ලූප් එක තියෙන්නේ මෙතන. දැන් අපි යන්නේ මෙතන ඉඳන් එකකට එක ගානේ DC ගොතාගෙන එන්න. අන්තිම ගෙතුන් 3ක් ඉතුරු වෙනකම්. ඊට පස්සේ මේ තුන්වෙනි එකයි දෙවෙනි එකයි එකතු කරලා අපි මෙතනත් ඩික්‍රීස් එකක් කරනවා. ඩික්‍රීස් එකක් කරලා අන්තිමට මේ උස ගන්න ගොතපු චේන්ස් වලට DC එකක් කරලා ඒ පේලිය ඉවර කරනවා. උස ගන්න දන්වල 3 ගොතලා 2යි 3යි අනිත් පැත්ත හරවලා එකකට එක ගානේ DC ගොතාගෙන එන්න. හරි දැන් 19 වෙනි පේලියේ අන්තිම හරිය අපි ඉන්නේ. අන්තිම ගෙතුන් 3ට එනකන් එකකට එක ගානේ DC ගොතන්න ඕනේ. මේකට තනි DC එකක්. හරි ඊළඟට අන්තිම මෙතන ඉඳන් මේ DC එක අත්හැරලා මේ DC දෙක DC 2 දෙකක් විදිහට ඩික්‍රීස් කරන්න යන්නේ. DC එකක් ගොතලා ලාස්ට් ලූප් එක හුක් එකේ ඉතුරු කරගන්න. ආයෙත් ඊළඟ ගෙතුමටත් DC එකක් ගොතලා ලාස්ට් ලූප් එක හුක් එකේ ඉතුරු කරගන්න. ඊට පස්සේ මේ ලූප්ස් තුනේම එකපාර ඇදලා ගන්න. එතකොට DC 2 ගෙද ඩික්‍රීස් එකක් එනවා. ඊට පස්සේ අන්තිම ගෙතුමට DC එකක් ගොතන්න. මේ විදිහට. මේ වගේ තව චුට්ටක් ඇන්ගල් වෙනවා. ඒ විදිහට ගෙතුම අපි අඩු කරාම. එන්න මේ වගේ ඇන්ගල් වෙනවා. යාලට පේනවනේ. බ්ලවුස් එක බැලුවොත් මෙන්න මේ ඇන්ගල් එක තමයි අපි මේ අරගන්නේ ටික ටික. ඊට පස්සේ ඊළඟ පේලිය ඩික්‍රීස් නැති එකකට එක ගානේ තනිකරම DC ගොතන පේලිය. 20 වෙනි පේලිය උස ගන්න දන්වල් 3ක් ගොතලා හැම ගෙතුමකටම එකකට එක ගානේ DC ඩික්‍රීස් මොකුත් නැහැ මේ පේලියේදී. ඒ පේලිය එකකට එක ගානේ DC අපි ගොතාගෙන ආව අගට එනකම්ම. ඊට පස්සේ 21 වෙනි පේලිය 21 වෙනි පේලියත් එකකට එක ගානේ DC අපි ඒක ඩික්‍රීස් කරන්නේත් නැහැ. හැම ගෙතුමකටම එකකට එක ගානේ උස ගන්න දන්වල 3 ගොතලා
අනිත් පැත්ත හරවලා එකකට එක ගානේ කෝණයකට එනකම් ගොතාගෙන එන්න. එක්කෙනෙක් පේලියේ අන්තිම අපි ඉන්නේ. දැන් මේ පේලියේ තියෙනවා සේරම ගෙතුම් 30ක්. ගණන් කරලා බැලුවොත් මේ පේලියේ ගෙතුම් සේරම 30ක් තියෙනවා. අපි දැන් තවදුරටත් මේ නෙක් ලයින් එක ෂේප් කරගන්න තමයි යන්නේ ඊළඟ පේලියේ. මේ වලට පේනවනේ මේ විදිහේ ඇන්ගල් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ ඇන්ගල් එක තමයි අපි දැන් ගන්නෙ. උස ගන්න දන්වල් 3 ගොතන්න. උස ගන්න දන්වල් 3 ගොතලා ඒක අපේ පළවෙනි DC එක කියලා කවුන්ට් කරන්න. ඊට පස්සේ DC 14ක් ගොතන්න. එතකොට උස ගන්න දන්වල් 3ත් එක්ක මුළු එකතුව 15ක් වෙන්න. 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි. මේ විදිහට ගෙතුම් 15ක් ගොතන්න DC වලින්. ඊට පස්සේ ඊළඟ ගෙතුමට half double crochet එකක්. half double crochet එකයි ඊළඟ ගෙතුමට single crochet එකයි. එන්න උස තමයි අපි අඩු කරගන්නේ. එන්න කොට ගෙතුම් බදලා. ඊපස්සේ මේ අන්තිම ගෙතුමට slip stitch එකයි. මේ විදිහට. එතකොට මෙන්න මේ විදිහට ඇන්ගල් එකක් එනවා මේ පේලියේ. ඊට පස්සේ අපි කරන්නේ අනිත් පැත්ත හරවලා පළවෙනි ගෙතුමට ස්ලිප් ස්ටිච් එකක් දාන්න. දෙවෙනි ගෙතුමේ ඉඳන් ගෙතුම් 7ක් වෙනකම් සිංගල් ක්‍රොෂේ ගොතන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. සිංගල් ක්‍රොෂේ 7ක් ගොතලා ඊළඟ ගෙතුමට half double crochet එකක්. ඊට පස්සේ ඉතුරු DC 8ට එකකට එක ගානේ DC 8යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. හරි. එතකොට එක සයිඩ් එකක නෙක් ලයින් එක අපි මේ විදිහට ඇන්ගල් කරගෙන තියෙන්නේ දැන්. හරි, ඊළඟට අපි යන්නේ shoulder straps වලට ඕන දන්වල් ටික ගොතා ගන්න. මම දන්වල් 50ක් ගොතනවා. 1යි 2යි 3යි 48 49 50. මේ විදිහට දන්වල් 50ක් ගොතලා අපි ඒක ජොයින් කරගන්න ඕනේ අපේ මේ දෙවෙනි ස්ටිච් මාක් එකට. අපි ස්ටිච් මාකර්ස් දෙකක් දැම්මේ අපේ මේන් මාක් එක දෙපැත්තේ. මේකේ මේ දෙවෙනි එකට අපි මේ චේන්ස් ටික මෙහෙම අරන් ඇවිල්ලා මෙතනට ජොයින් කරගන්න ඕනේ. ජොයින් කරනකොට දන්වල් ඇඹරෙන්නේ නැති වෙන්න දන්වල් වල ඇඹරුම් ඇරලි ඉවර වෙලා මේ විදිහට ජොයින් කරගන්න. ඊට පස්සේ ඒක අපි shoulder strips ගොතන්න යන්නේ මේ දන්වල් වලට. ඇඹරෙන්නේ නැති වෙන්න මේ විදිහට කෙලින් කරලා අරගෙන මේ දෙවෙනි ස්ටිච් මාක් එක ගාවින් හුක් එක දාලා නූල පටලවලා ඇදලා අරගෙන
චේන් එකක් ගොතලා නූල කපන්න. එතකොට අපේ එක සයිඩ් එකක් ඉවරයි. මෙන්න මේ විදිහට තමයි ඒක ආවේ. එතකොට අපේ එක සයිඩ් එකක් අපි ඇන්ගල් කරගෙන හදාගෙන ඉවරයි. මේ තියෙන මේ විදිහට තමයි ආවේ. මේ දන්වල ටික ගිහිල්ලා පිටිපස්සට ජොයින් වෙන්නේ. මේ විදිහටම අනිත් පැත්තත් ඇන්ගල් කරගන්න. ඔයාලට දැන් ගෙදුම් ටික මතකද කියලා මම හිතනවා. මේ කොනේ ඉඳන් මෙතනට එනකම් එකකට එක ගානේ DC ගොතාගෙන ඇවිල්ලා අන්තිම ගෙතුමට කලින් ගෙතුම් දෙක DC 22 දෙකක් කරලා අන්තිමට DC එකයි. ඊළඟ පේලිය එකකට එක ගානේ DC. ඊළඟ පේලිය අන්තිමට එනකම් ගොතාගෙන ඇවිල්ලා ඩික්‍රීස් එකයි. ඊළඟ පේලිය එකකට එක ගානේ DC. ඊළඟ පේලියත් එකකට එක ගානේ DC. ඩික්‍රීස් පේලි දෙකයි අපි කරේ. ඊට පස්සේ උස ගන්න දාන්වල 3 ගොතලා ඩබල් ක්‍රොෂේ තව 14ක් ගෙතුවා. ඒතර මුළු ගෙතුම් 15යි. ඊට පස්සේ half ඩබල් ක්‍රොෂේ එකක් ගොතලා සිංගල් ක්‍රොෂේ එකක් ගොතලා ස්ලිප් ස්ටිච් එකක් දැම්මා අපි. ඊට පස්සේ අනිත් පැත්ත හරවලා පළවෙනි ගෙතුමට ස්ලිප් ස්ටිච් එකක් දැම්මා. ඊට පස්සේ සිංගල් ක්‍රොෂේ අපි ගෙතුවා 7ක්. සිංගල් ක්‍රොෂේ 7ක් ගොතලා ඊළඟ එක half ඩබල් ක්‍රොෂේ එකක්. ඊට පස්සේ අග ඉවර වෙන තැනට එනකම් එකට එක ගානේ DC 8යි. DC 8 කරලා දන්වල් 50ක් ගොතලා අපේ දෙවෙනි ස්ටිච් මාක් එකට මේ විදිහට ජොයින් කරගත්තා. මතකයි නේ ගෙතුම් ටික ඒ විදිහටම අනිත් පැත්තත් ඔයාලා කන්ටිනියු කරන් එන්න. මේ පැත්ත. දැන් අපි දන්වල ටික ජොයින් කරාට පස්සේ අපිට එතනින් නූල කපලා අයින් කරන්න වෙනවනේ. නූල කපලා ගෙතුම් අතරට අරන් ගිහලා හංගලා තියෙන මෙතන. මම ඔයාලට දැන් ඊළඟට කියලා දෙන්න යන්නේ දැන් අපි මෙතනට අලුත් නූල ජොයින් කරලානේ ගොතන්නේ. අලුත් නූල ජොයින් කරගන්න හැටි. උස ගන්න දන්වල තුනේ උඩම දන්වලේ මෙහෙම හුක් එක දාලා නූල පටලවලා ඇදලා අරගන්න. ඇදලා අරගෙන මේ නූල් කොන මෙතනින් අත්හැරලා බෝල් බෝලේ ගෙතුම් කොන අරගෙන දන්වල 3ක් ගොතන්න. 1යි 2යි 3යි. ඊට පස්සේ අපි ඩබල් ක්‍රොෂේ මේ පැත්තට ගොතාගෙන යනකොට මේ නූල මෙහෙම මේ ගෙතුම් ටිකත් එක්ක මෙහෙම අල්ලගන්න. අල්ලගෙන ඩබල් ක්‍රොෂේ ගොතනකොට මෙන්න මෙහෙම ඒ ගෙතුම මැද්දෙන් මේ නූල තියෙන්න ඒ නූලත් මැදි වෙන්නම ඩබල් ක්‍රොෂේ මේ විදිහට ගොතාගෙන යන්න. මේ විදිහට. මේ විදිහට ඩබල් ක්‍රොෂේ ගොතාගෙන ආවම ඒවත් ගෙතුම් අතරට ගිහිල්ලා හැංගෙනවා නූල් කොන. ඊට පස්සේ මේ ටික මෙහෙම ගොතාගෙන යද්දි නූල් කොන පේන්නේ නැහැ. මේ ඒ විදිහට ගෙතුම් ටික කරන්න මෙතනට එනකන් ගොතාගෙන ඇවිල්ලා මෙතනදී ඩික්‍රීස් එක කරලා ගෙතුම් ටික ගොතාගෙන මෙතන නෙක් ලයින් එක ඇන්ගල් කරගෙන ඉන්න. ගෙතුම් ටික මතක නැති අය ඉන්නවා නම් ආපහු රිවර්ස් කරලා මේ වීඩියෝ එකේම අපි කලින් ගොතපු ටික ස්ටෙප්ස් ටිකම ආයෙ බලන්න. පේලි 16ක් කරලා 17 වෙනි පේලියේ ඉඳන් ටික රිපීට් කරන්න. මෙන්න මේ විදිහට තමයි අපි ගොතාගත්තම එන්නේ. ඒක මේ දෙකට නැමුවා. දෙකට නමන්නේ අපි මේ කෝණ එකේ දාපු මුලින්දම මේ තියාගෙන ආපු ස්ටිච් මාක් එක ගාවින් නමන්න. එතකොට මැද මේ වගේ ස්පේස් එකක් එනවා. මේ සයිඩ් එක තමයි ෆ්‍රන්ට් පැනල් එක. ඔයාලට පේනවා මේ බෑක් පැනල් එක පොඩ්ඩක් කොටයි. කියන්නේ පිට කපපු වගේ එකක් තමයි අපි මේ කරන්නේ. ඊට පස්සේ අපි දැන් කරන්නේ මේ ස්පේස් එක වැහෙන්න සිංගල් ක්‍රොෂේ ගොතනවා වම් පැත්තේ පැනල් එකටයි දකුණු පැත්තේ පැනල් එකටයි. අපි බටන්ස් අල්ලන්නේ දකුණු පැත්තේ පැනල් එකේ, බටන්ස් හෝල් ගොතන්නේ වම් පැත්තේ පැනල් එකේ. මෙන්න මේ විදිහට එන්න ඕනේ ඔයාලටත් ලස්සනට. හරි. දැන් ඔයාලගේ නූල දකුණු පැත්තේ යටින් ජොයින් කරන්න. මේක අපි ස්ටාර්ට් කරපු තැන නූල් කොන මේ අපි මේ පටන් ගත්තම තැන දකුණු පැත්තේ පහලින්ම ජොයින් කරන්න අලුත් නූල අපි දැන් යන්නේ සිංගල් ක්‍රොෂේ ගොතලා බටන්ස් ජොයින් කරන්න මේ ස්පේස් එකට. හරි අපි යන්නේ දැන් ෆ්‍රන්ට් පැනල් එකේ දකුණු පැත්තේ කොනේ පහලින් නූල ජොයින් කරලා සිංගල් ක්‍රොෂේ ටික ගොතන්න. නූල ජොයින් කරනකොට මේ පළවෙනි ස්ටිච් එකෙන් මෙහෙම හුක් එක ඇතුළට දාලා නූල පටලවලා ඇදලා අරගෙන චේන් එකක් ගොතන්න. එතකොට ජොයින් වෙනවා. ඊට පස්සේ දැන් අපේ මේ මුල පටන් ගත්ත නූල් කොනයි දැන් ජොයින් කරපු නූල් කොනයි
මෙහෙම තියාගෙන ඒ නූල් කොන් ටික මැදි වෙන්න තමයි සිංගල් ක්‍රොෂේ ටික අපි ගොතන්නේ. එතකොට අපේ නූල් කොන් ටික ඉබේම හයිඩ් වෙනවා. දැන් අපි කරන්නේ උස ගන්න දම්වලක් ගොතලා හැම DC ගෙතුමකටම සිංගල් ක්‍රොෂේ දෙකක් ගොතන්න ඕන. වට කරලා මේ විදිහට. එකයි දෙකයි. ඊට පස්සේ ඊළඟ ගෙතුමට ඊළඟ ඩබල් ක්‍රොෂේ එකට සිංගල් ක්‍රොෂේ දෙකයි. එකයි දෙකයි. ඒ හැම වෙලාවකදීම අර නූල් කොන් දෙක මේ විදිහට හයිඩ් කරගෙන අරගෙන එන්න. ඊට පස්සේ ඊළඟ ගෙතුමට සිංගල් ක්‍රොෂේ දෙකයි. මේ විදිහට ස්ට්‍රේට් ලයින් එකක් එනවා. එතකොට ඒක මේ කොනට එනකම්ම ගොතාගෙන ඉන්න සිංගල් ක්‍රොෂේ පේලියක්. මේ විදිහට අපේ පළවෙනි සිංගල් ක්‍රොෂේ පේලිය ගෙතුවා ලස්සනට මේ විදිහට. දැන් අපි මේ විදිහටම සිංගල් ක්‍රොෂේ පේලි තව 3ක් කන්ටිනියු කරන්න ඕනේ. ඒ කියන්නේ මේ එක පැනල් එකකට සිංගල් ක්‍රොෂේ පේලි 4ක් ඕන. දැන් මේ පළවෙනි එක ගෙතුවා. තව සිංගල් ක්‍රොෂේ පේලි 3ක් ගොතන්න. හැම වෙලෙම උස ගන්න දම්වලක් ගොතලා පළවෙනි සිංගල් ක්‍රොෂේ එකට සිංගල් ක්‍රොෂේ එකක් ගොතන්න. ඒ කරලා පේලිය කන්ටිනියු කරන්න. මේ විදිහට තව පේලි 3ක් ගොතන්න ඕන. දැන් මේ විදිහට මම සිංගල් ක්‍රොෂේ පේලි 4 ගොතා ගත්තා. අපේ දකුණු පැත්තේ එජ් එක දැන් හරි. මේකට තමයි අපි බටන්ස් අල්ලන්නේ. දැන් මෙතනින් නූල කපලා වම් පැත්තේ කොනට ජොයින් කරලා වම් පැත්තේ ෆ්‍රන්ට් පැනල් එකේ වම් පැත්තේ පහලින් නූල ජොයින් කරලා සිංගල් ක්‍රොෂේ පේලි දෙකක් ගොතන්න. තුන්වෙනි පේලිය ඉඳන් අපි බටන් හෝල්ස් වලට දම්වැල් ස්පේස් ගොතන්න ඕනේ. මම ඒක තුන්වෙනි පේලියද කියලා දෙන්නම්. මෙතනට පුරුදු විදිහට සිංගල් ක්‍රොෂේ පේලි දෙකක් ගොතන්න. මේ DC එකකට එකකට දෙක ගානේ වෙන්න සිංගල් ක්‍රොෂේ පේලි දෙකක් ගොතාගෙන එන්න. හරි වම් පැත්තේ ෆ්‍රන්ට් පැනල් එකේ මම සිංගල් ක්‍රොෂේ පේලි දෙකක් දැන් ගොතා ගත්තා. ඊට පස්සේ දැන් තුන්වෙනි පේලිය කරන්න යන්නේ. තුන්වෙනි සිංගල් ක්‍රොෂේ පේලියට ඉස්සෙල්ලාම අපි දම්වැල් 3ක් ගොතන්න ඕනේ. 1යි 2යි 3යි. දම්වැල් 3ක් ගොතලා අනිත් පැත්ත හරවලා සිංගල් ක්‍රොෂේ දෙකක් අත්හැරලා තුන්වෙනි සිංගල් ක්‍රොෂේ එකට සිංගල් ක්‍රොෂේ එකක් ගොතන්න. හරි. දැන් තව සිංගල් ක්‍රොෂේ 5ක් එක දිගට ගොතාගෙන යන්න. ඒතර මුළු එකතුව සිංගල් ක්‍රොෂේ 6ක් වෙන්න. එකක් අපි දැන් කරා 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඊළඟට දම්වැල් දෙකක් යටිනුත් සිංගල් ක්‍රොෂේ දෙකක් අත්හැරලා තුන්වෙනි සිංගල් ක්‍රොෂේ එකේ ඉඳන් සිංගල් ක්‍රොෂේ 6ක් ගොතන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි. දම්වැල් දෙකයි පහලින් සිංගල් ක්‍රොෂේ දෙකක් අත්හැරලා තුන්වෙනි සිංගල් ක්‍රොෂේ එකට සිංගල් ක්‍රොෂේ එකයි. මේ විදිහට දිගටම කන්ටිනියු කරගෙන යන්න. මෙන්න මේ වගේ මේ දම්වැල් දෙකේ ස්පේස් වලට පුංචි හෝල්ස් එනවා අපිට බටන්ස් දාන්න පුළුවන් වෙන මේ විදිහට. එන්ඩ් එකට එනකන් මේ විදිහට කරගෙන ඉන්න. ඊළඟ තියෙන සිංගල් ක්‍රොෂේ 6 කරන්න. එකක් අපි ඔල්රෙඩි කරා. 1යි 2යි 3යි 4යි 5යි 6යි. දම්වැල් දෙකයි පහලින් සිංගල් ක්‍රොෂේ දෙකක් අත්හැරලා තුන්වෙනි එකට සිංගල් ක්‍රොෂේ එකයි
දෙකයි 3යි 4යි 5යි 6යි දම්වැල් 2යි සිංගල් ක්‍රොෂේ දෙකක් අත් කරලා තුන්වෙනි එකට සිංගල් ක්‍රොෂේ 1යි 2යි 3යි 4යි 5යි 6යි දම්වැල් දෙකක් ගොතලා මේ උඩ කෝණයකට ස්ලිප් ස්ටිච් එකක් දාලා ජොයින් කරන්න. එතකොට අපිට බටන් හෝල්ස් එනවා 6ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඊට පස්සේ ඊළඟ පේලිය දම්වැලක් ගොතලා අනිත් පැත්ත හරවලා එකකට එක ගානේ සිංගල් ක්‍රොෂේ. දම්වැල් දෙකේ ස්පේස් වලට සිංගල් ක්‍රොෂේ දෙක ගානේ ගොතාගෙන ගිහිල්ලා පේලි ඉවර කරන්න. දැන් මුලින්ම තියෙන දම්වැල් දෙකේ ස්පේස් එකක්. එතනට සිංගල් ක්‍රොෂේ දෙකයි. ඊළඟ සිංගල් ක්‍රොෂේ වලට එකකට එක ගානේ මේ විදිහට ගොතාගෙන ගිහිල්ලා හැම දම්වැල් දෙකේ ස්පේස් එකකටත් සිංගල් ක්‍රොෂේ දෙක ගානේ ගොතාගෙන ගිහිල්ලා පේලිය ලස්සනට ඉවර කරගන්න. මේ විදිහට ලස්සනට මම දැන් හතරවෙනි පේලියක ඉවර කරගත්තා. බටන් හෝල්ස් ටික මේ විදිහට ඔයාලට පේනවා. බටන්ස් හෝල් 6ක් මේ විදිහට ලස්සනට ගෙතිලා තියෙනවා. දැන් මෙතන නූල කපලා දම්වැලක් ගොතලා නූල ටයිට් කරලා නූල කපන්න. කළා ටයිට් කරලා මේ එජ් එක හංගන්න තියෙන අපිට ඊළඟට. මේ විදිහට තමයි එන්නේ. මේ විදිහට තමයි ෆිනිෂ් එක ආවේ. මෙතන ලස්සනට සිංගල් ක්‍රොෂේ පේලි 4 තියෙනවා. මෙතන බටන් හෝල් එක එජ් එක අපි ෆිනිෂ් කරගෙන තියෙනවා. මේ විදිහට එක උඩේ කරනවා බටන්ස් ටික අපි ඇල්ලුවාම. මේ හෝල්ස් වලට ලයින් කරලා අපි බටන්ස් ටික අල්ල ගන්න ඕන මේ විදිහට. අපි බටන්ස් අල්ලන්න කලින් උඩ නෙක් ලයින් එක ෆිනිෂ් කරගන්න යන්න. ඊට පස්සේ අපි බටන්ස් අල්ලමු. දෙපැත්තෙම දම්වැල් 50ක් ගොතලා ඉවර වෙලා මේ ෆ්‍රන්ට් එකට ජොයින් කරගත්තම මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඊට පස්සේ අපි මෙන්න මේ අපේ මුලින්ම අපි ගොතාගෙන ආපු ස්ටිච් මාක් එක එතනින් මේක බ්ලවුස් එක දෙකර නැමුවම තමයි අපි හරි බ්ලවුස් එක එන්නේ. එතකොට මේ ප්‍රදේශයේ තමයි අපේ බෑක් පැනල් එක මේ දෙපැත්තෙන් මෙතනින් ඇතුළට නමන කෑලි දෙක අපේ ඉස්සරහා ෆ්‍රන්ට් පැනල් එකේ වමයි දකුණයි. අපි මෙන්න මේ වගේ බෝඩ් එකක් ගොතන්නයි දැන් යන්නේ. මේ බෝඩ් එක අපේ දකුණු පැත්තේ උඩින් නූල ජොයින් කරලා මේ විදිහට ඇවිල්ලා අපි දම්වැල් ගොතපු ටිකෙත් මෙහෙම වටේ ගිහිල්ලා ෆ්‍රන්ට් පැනල් එකෙත් ඉස්සරහට එනකම් මෙහෙම යනවා. එහෙම වටේටම ගිහිල්ලා වම් පැත්තේ පැනල් එක ඉවර වෙන තැන වෙනකම් එනවා. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහේ බෝඩ් එකක් තමයි අපි ගොතන්න යන්නේ. දකුණු පැත්තේ කොනට නූල ජොයින් කරලා මේ විදිහට වටේට ගොතාගෙන ගිහිල්ලා දම්වැල් වලටත් ගොතලා ඊට පස්සේ බෑක් පැනල් එක දිගේ මෙහෙම ඇවිල්ලා ඊපස්සේ මේ චේන්ස් ටිකත් එක්ක ඇවිල්ලා ෆ්‍රන්ට් එකට එනකොට මෙන්න මේ විදිහට මුළු ලයින් එකම එකපාර අපි ගොතලා ඉවර කරනවා. මේක මම වෙන කලයකින් පාවිච්චි කරන්නේ. අපි දැන් මම මේ ලයිට් බ්‍රවුන් එකේනේ මම මේක ගොතාගත්තේ. ඊටත් වඩා චුට්ටක් ලයිට් බ්‍රවුන් මෙන්න මේ කලයකින් තමයි මම මේ බෝඩ් එක ගොතාගෙන යන්නේ. ඔයාලට කැමති නම් මේ කලයකින්ම කරන්න පුළුවන්. නැත්නම් මේ වගේ කලර් චේන්ජ් කරලා බෝඩ් එක වෙන කලයකින් කරගන්නත් පුළුවන්. හරි දැන් මේ තියෙන දකුණු පැත්තේ උඩ කෙළවර අපේ බටන් හෝල්ස් නැති පැත්ත සිංගල් ක්‍රොෂේ පේලි 4ක් තියෙන පැත්ත. ඒ පැත්තට නූල ජොයින් කරලා ඒ විදිහට අපි වටේ ගොතාගෙන යන්න තියෙන මේ බෝඩ් එක. මම බෝඩ් එක ගොතන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ පොඩ්ඩක් ලයිට් කලර් බ්‍රවුන් එකක්. දැන් මේක පාවිච්චි කරෙත් ලයිට් බ්‍රවුන් ඊට වඩා පොඩ්ඩක් ලයිට් කලර් එකක් තමයි මම මේ බෝඩ් එක ගොතන්න පාවිච්චි කරන්නේ. ඔයාලට කැමති නම් බ්ලවුස් එක ගොතපු පාටින් මේක පාවිච්චි කරන්නත් පුළුවන්. මේ සිංගල් ක්‍රොෂේ එකේ උඩම සිංගල් ක්‍රොෂේ එකට නූල ජොයින් කරන්න. මේ විදිහට නූල පටලවල ඇදලා අරගෙන දම්වැලක් ගොතන්න. ඊට පස්සේ මේ ජොයින් කරගත්ත නූල මෙහෙම තියාගෙන එක කවර් කරගමු අපි. දම්වැල් 3ක් ගොතන්න. දැන් එකක් ගෙතුවා 2යි 3යි. දම්වැල් 3ක් ගොතලා පළවෙනි සිංගල් ක්‍රොෂේ එකට DC 3ක් ගොතන්න. ඒතර දම්වැල් 3ත් එක්ක සේරම DC 4ක් වෙන්න. 2යි
3යි 4යි. හරි. ඊට පස්සේ ගෙතුම් දෙකක් අත්හැරලා තුන්වෙනි ගෙතුමට ස්ලිප් ස්ටිච් එකක් දාන්න. මෙන්න මේ විදිහට. එතකොට අපි ගොතපු DC 4 මෙන්න මේ විදිහට ඇන්ගල් වෙනවා. මේකේ මේ තියෙන පොඩි ඇන්ගල් එක ඒ විදිහට හැම එකම ඇන්ගල් වෙනවා ස්ලිප් ස්ටිච් එක දැම්මම. ස්ලිප් ස්ටිච් එක දාලා එතන ඉඳන් දන්වල 3ක් ගොතන්න. ඒ ස්පේස් එකටම තව DC 3ක් ගොතන්න. 1යි 2යි 3යි. ඊට පස්සේ ගෙතුම් දෙකක් අත්හැරලා දැන් මෙතන දන්වල ස්පේස් එක ගෙතුමක් කියලා ගන්න. දෙකක් අත්හැරලා තුන්වෙනි ගෙතුමට ස්ලිප් ස්ටිච් එකයි. මේ විදිහට. ඊට පස්සේ එතන ඉඳන් ආයෙත් දන්වල 3 ගොතලා එතනටම ඒ ස්පේස් එකටම DC 3ක් ගොතන්න. 1යි 2යි 3යි. ගෙතුම් දෙකක් අත්හැරලා තුන්වෙනි ගෙතුමට ස්ලිප් ස්ටිච් එකයි. මේ බලන්නකො මෙන්න මේ විදිහට තමයි බෝඩ් එක එන්නේ. මේ විදිහට ඇන්ගල් එකක් එනවා. මේ විදිහට මේ වටේම කන්ටිනියු කරන්න. චේන් එක හම්බෙනකොට අපි මේ අන්තිම DC එකට හරියටම අපිට ස්ලිප් ස්ටිච් එක දාන්න හම්බ වෙනවා. ඊට පස්සේ උස ගන්න දන්වල 3ක් ගොතලා ඒ අන්තිම ස්ටිච් එකටම DC 3ක් ගොතන්න. 1යි 2යි 3යි. මෙතන DC එකට උස ගන්න දන්වල 3 ගොතලා ඩබල් ක්‍රොෂේ 3ක් ගෙතුවට පස්සේ අපි චේන් ස්ටිච් වලට ගියාම චේන් ස්ටිච් 3ක් අත්හැරලා හතරවෙනි චේන් ස්ටිච් එකට ස්ලිප් ස්ටිච් එක දාන්න. එහෙම නැත්නම් ළඟ ළඟ එනවා වැඩි චේන් ස්ටිච් වල. 1යි 2යි 3ක් අත්හැරලා හතරවෙනි චේන් එකට ස්ලිප් ස්ටිච් එකක් දාන්න. කරලා එතනටම උස ගන්න දන්වල 3 ගොතලා ඩබල් ක්‍රොෂේ 3ක් ගොතලා 1යි 2යි 3යි ඊළඟට චේන් 3ක් අත්හැරලා 1යි 2යි 3යි හතරවෙනි චේන් එකට ස්ලිප් ස්ටිච් එකක් දාන්න. දන්වල 3යි පුරුදු විදිහට පැටර්න් එක රිපීට් කරගෙන යන්න. මෙන්න මේ වගේ ලස්සන බෝඩ් එකක් එනවා. එතකොට වටේම මේ විදිහට කන්ටිනියු කරගෙන එන්න. මෙහිම කන්ටිනියු කරලා චේන්ස් ටිකත් එක්ක ගොතාගෙන ගිහිල්ලා බෑක් පැනල් එක වටේ ගොතාගෙන ඇවිල්ලා ඊට පස්සේ මේ චේන්ස් ටික හම්බ වෙනවා. ඒ ටිකත් ගොතලා ෆ්‍රන්ට් පැනල් එකට එනවා. මෙන්න මෙතනින් ඒ පේලි ඉවර කරන්න. මේ විදිහට තමයි දැන් අපි ගොතාගත්ත ටික තියෙන්නේ. අපි දැන් කරන්න යන්නේ මේ ෂෝල්ඩර් ස්ට්‍රිප් එක වටේ සිංගල් ක්‍රොෂේ ගොතලා ලයින් එක ෆිනිෂ් කරන්න එජ් එක. ඊළඟට මේ පැත්තේ මේ විදිහට සිංගල් ක්‍රොෂේ මේ වටේම ගොතලා මෙතනට ඇවිල්ලා නූල කපලා ඉවර කළා මේ පැත්තේ එජ් එක ෆිනිෂ් කරගන්නවා. ඊට පස්සේ අපි මේ පහලත් සිංගල් ක්‍රොෂේ පේලියක් වටේටම ගොතලා පේලිය ෆිනිෂ් කරගන්නවා. වම් පැත්තේ අපි බටන් හෝල්ස් දාපු පැත්තෙන් නූල ජොයින් කරලා වටේටම ගොතාගෙන ඇවිල්ලා මෙතනට ඇවිල්ලා ඉවර කරනවා. ඊට පස්සේ ඔයාලට මේක කැමති නම් අත ගොතලා අත ජොයින් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අත් නැති මේ විදිහට ක්‍රොප් ටොප් එකක් විදිහට යූස් කරන්නත් පුළුවන්. මම
මම මගේ බටන්ස් වලට මැච් වෙන නිසා මම ක්‍රීම් පාට කලරයකින් මේක බෝඩ් එක කරගත්තේ. දැන් මම ආයි සිංගල් ක්‍රොෂේ ටික ගොතනකොට කලින් ගොතපු ලයිට් බ්‍රවුන් කලරයකින්ම තමයි ගොතන්නේ. අපි මුලින්ම DC පටන් ගන්න තැන මෙතනට ස්ටිච් මාක් එකක් දාගත්තේ. එතනට නූල ජොයින් කරගන්නවා. මේ විදිහට දඟලක් ගොතලා ජොයින් කරගෙන ඊට පස්සේ මේ නූල් කොන ගෙතුම් අතරින් තියාගෙන වටේටම සිංගල් ක්‍රොෂේ ගොතන්න ඕන. මේ පැත්තේ තියෙන DC ගෙතුම් ගොතුම් වලට සිංගල් ක්‍රොෂේ දෙකක් ගොතන්න එක ගෙතුමකට. අපි සයිඩ් එකටනේ ගොතන්නේ. 1යි 2යි 1යි 2යි මේ විදිහට වටේටම සිංගල් ක්‍රොෂේ ගොතාගෙන ඇවිල්ලා අත ලස්සනට කම්ප්ලීට් කරගන්න. වටේටම ආවට පස්සේ මෙතනට සිංගල් ක්‍රොෂේ ආවන් පස්සේ මෙතනට ස්ලිප් ස්ටිච් එකක් දාලා මේ පේලි ඉවර කරගන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට මෙතනදී හම්බෙනවා දම්වල් 3යි මේ ෂෙල් ස්ටිච් එකයි දම්වල් 3යි ෂෙල් ස්ටිච් එකයි ෂෝල්ඩර් ස්ට්‍රැප් එක. එතනදී අපි මේ දම්වල් 3 ස්පේස් එකට සිංගල් ක්‍රොෂේ 3ක් ගොතනවා. 1යි 2යි 3යි. දම්වල් 3ට සිංගල් ක්‍රොෂේ 3යි. ඊළඟට මෙතන අපි ස්ලිප් ස්ටිච් එක දාපු ෂෙල් ස්ටිච් එක ගොතපු දම්වලට සිංගල් ක්‍රොෂේ 1යි. ඊළඟ දම්වල් 3 ස්පේස් එකට සිංගල් ක්‍රොෂේ 3යි. 1යි 2යි 3යි. ෂෙල් ස්ටිච් එක ගොතපු දම්වලට සිංගල් ක්‍රොෂේ 1යි. ඒ විදිහට මුළු ෂෝල්ඩර් ස්ට්‍රැප් එකම වටේට කන්ටිනියු කරගෙන එන්න. ඊට පස්සේ ආයෙත් මෙතන DC ටික හම්බ වෙනවා. ඊට පස්සේ එකකට එක ගානේ DC ගොතාගෙන ඇවිල්ලා අපි මුල පටන් ගත්ත තැනට එන්න. ඊට පස්සේ ස්ලිප් ස්ටිච් එකක් දාලා ඒ පේලි ඉවර කරන්න. අපි දැන් මෙතනින් පටන් ගත්ත සිංගල් ක්‍රොෂේ පේලිය මෙහෙම වටේටම ගොතාගෙන ඇවිල්ලා ෂෝල්ඩර් ස්ට්‍රැප් එකටත් මේ විදිහට ගොතලා ඊට පස්සේ එකකට එක ගානේ ගෙතුම් වෙන තැනට එකකට එක ගානේ සිංගල් ක්‍රොෂේ ගොතාගෙන එන ගමන් මේ දැන් අන්තිම හරියේ ඉන්නේ. එතකොට මැදදී අපි අර දාගත්ත ස්ටිච් මාකර්ස් හම්බ වෙනවා. ඒ ස්ටිච් මාක් එක අයින් කරලා අපි මුල පටන් ගත්ත තැනට එනකන් සිංගල් ක්‍රොෂේ ගොතාගෙන එන්න. මේ තියෙන අපේ පළවෙනි සිංගල් ක්‍රොෂේ එක. මෙතන ස්ලිප් ස්ටිච් එකක් දාලා ජොයින් කරලා නූල කපලා ඉවර කරන්න. මේ විදිහට ස්ලිප් ස්ටිච් එකක් දාලා චේන් එකක් ගොතලා නූල කපලා ටයිට් කරන්න. නූල කපලා එළියට අරගෙන මෙතන ටයිට් කරන්න. කරලා මේ ත්‍රෙඩ් එක ගෙතුම් අතරට අරන් ගිහලා හංගන්න තියෙනවා. මෙන්න මේ විදිහට එක ෂෝල්ඩර් ස්ට්‍රැප් එකක් කම්ප්ලීට් දැන් අපේ. ඒ විදිහටම අනිත් පැත්ත රිපීට් කරන්න. මේ විදිහට ලස්සනට එන්න. ඊළඟට ඔයාලා දකුණු පැත්තේ ෂෝල්ඩර් ස්ට්‍රැප් එක කරනකොට මේ ස්ටිච් මාක් එක ගාවින් පටන් අරගෙන මේ DC ගොතපු පැත්තට නෙමෙයි අනිත් පැත්තට ගොතාගෙන යන්න. DC ගොතපු පැත්තට ගිතුවොත් කන පිටට එන්නේ. ඒ නිසා මෙතන ඉඳන් මේ DC තියෙන පැත්තට ගිහිල්ලා බෑක් පැනල් එකට ගිහිල්ලා මේ විදිහට දන්වල ටික ගොතාගෙන ඊට පස්සේ මේ DC එකකට දෙක ගානේ ගොතාගෙන මෙතනට එන්න. මෙතනට ඇවිල්ලා ඒ ගෙතුම ඉවර කරන්න.
හරි මේ විදිහට මම අත් දෙකම ගොතා ගත්තා. සිංගල් ක්‍රොෂේ පීලි දෙක ගොතලා එජ් එක ෆිනිෂ් කරගත්තා. ඊළඟට අපි පහළ ගොතන්න යන්නේ. පහළ වම් පැත්තෙන් නූල ජොයින් කරන්න. ඒ කියන්නේ මේ බටන් හෝල්ස් අපි දාපු පැත්තෙන් නූල ජොයින් කරලා ස්ටාර්ට් කරන්න. මේ විදිහට වම් පැත්තේ බටන්ස් හෝල් තියෙන පැත්තෙන් පළවෙනි සිංගල් ක්‍රොෂේ එකෙන් හුක් එක දාලා නූල පටලවල ඇදලා අරගෙන චේන් එකක් ගොතන්න. මේ විදිහට. ඊට පස්සේ මේ නූල මෙහෙම මැදි වෙන්න සිංගල් ක්‍රොෂේ ගොතාගෙන එන්න. මේ සයිඩ් සිංගල් ක්‍රොෂේ පේටි එකට එක ගානේ සිංගල් ක්‍රොෂේ. මේ ජොයින් කරපු නූල මැදි වෙන්න ගොතාගෙන එන්න. මෙතන දන්වලක ස්පේස් එකක් නේ තියෙන්නේ හෝල් එක ගාව. එතනටත් සිංගල් ක්‍රොෂේ එකක්. ඊළඟ සිංගල් ක්‍රොෂේ එකටත් සිංගල් ක්‍රොෂේ එකක්. මේ විදිහට. ඊට පස්සේ අපිට තියෙන මේ DC ගෙතුම් ඒ හැම ගෙතුමකටම එකකට එක ගානේ සිංගල් ක්‍රොෂේ ගොතලා ෆිනිෂ් කරගන්න මුළු ලයින් එකම. මේ විදිහට ලස්සනට එජ් එක සිංගල් ක්‍රොෂේ පේලියක් ගොතාගෙන ඉන්න මේ හැම ගෙතුමකටම එකකට එක ගානේ වටේටම ගිහිල්ලා ඊට පස්සේ අපි දකුණු පැත්තේ කොන හම්බ වෙනවා. එතනින් නූල කපලා ඉවර කරන්න. මම දැන් මේ විදිහට නීට් එකට টොප් එකේ බොටම් එක වටේම සිංගල් ක්‍රොෂේ පේලිය ගොතාගෙන ආම දැන් මේ අන්තිම තැන ඉන්නේ. මේ සිංගල් ක්‍රොෂේ පේලි වලටත් එකට එක ගානේ ගොතලා දැන් මේ එන්ඩ් එකට චේන් එකක් ගොතලා නූල කපලා ටයිට් කරන්න. නූල කපලා එළියට ඇදලා අරගෙන ටයිට් කරන්න. කරලා මේක නූල් කොන අතරට ගිහලා හංගන්න. මේ විදිහට ලස්සනට එජ් එක ෆිනිෂ් වෙනවා. එතකොට අපි දැන් ඒ ගෙතුවේ මේ টොප් එකේ බොටම් ලයින් එක. ඊළඟට අපිට තියෙන්නේ ස්ලීව් එක ජොයින් කරන්න. අපි මේ ස්ලීව් එක වෙනම ගොතලා තමයි ජොයින් කරන්නේ. ඔයාලට කැමති නම් මේක ස්ලීව්ලස් විදිහට අඳින්නත් පුළුවන්. එහෙම නැත්නම් ඊළඟට ස්ලීව් එක කරන හැටි මම කියලා දෙන්නම්. මොකද ගොඩක් අය ස්ලීව් කරන හැටි දන්නේ නැහැ. ඒ නිසා හැමෝම අර ක්‍රොප් টොප් කරාට අත් නැතිව කරාට ස්ලීව් එක කරන්න දන්නේ නැති නිසා මම මේක කියා දෙන්න තීරණය කරේ ඒකයි. ඊළඟට අපි බලමු කොහොමද ස්ලීව් එක කරගන්නේ කියලා. මේකෙදී ඊළඟට බටන්ස් ටික අල්ල ගන්නකොට ඔයාලට මේ අපි ගොතාගත්ත මේ බටන් හෝල්ස් වලට මැච් වෙන්න ඒකට හරියටම ලයින් වෙන්න මේ විදිහට බටන්ස් 6 අපි අල්ල ගන්න ඕනේ. දැන් බටන්ස් අල්ලනකොට අපි මේ පාවිච්චි කරන නූල ඔයාලට මේ සාමාන්‍ය නූලයකින් හොයාගන්න සන් නූලයකින් හොයාගන්න අමාරු වෙන්න පුළුවන් නේ වූල් එක මේ කලර් එක. එතකොට දැන් මේ ඔයාලා ගොතන වූල් එක 4 ප්ලේ වුණාම පොටවල් 4ක් තියෙනවානේ. ඒකෙන් මේ එක පුංචි පොටක් මේ විදිහට කපලා අරගන්න. ඒතර මෙන්න මේ වගේ පොඩි නූල් කොටසක් එනවා. මහන්න පුළුවන් තරමට දිගට අරගෙන ඒකට ටැපස්ට්‍රි නීඩල් එක දාලා ටැපස්ට්‍රි නීඩල් එකෙන් ඊට පස්සේ ඔයාලට පුළුවන් අවශ්‍ය තැනට මේ විදිහට බටන් එක තියලා මේ ත්‍රෙඩ් එකෙන් මේක ලස්සනට මහගන්න. ඊළඟට අපි ගොතන්න යන්නේ කැප් ස්ලීව් එකක් මේ ජැකට් එකට. කැප් ස්ලීව් චාට් දන්න අයට මම ඉස්සෙල්ලාම කියලා දෙන්නම්. චේන්ස් ගොතන්න 20ක්. මම 20ක් මන්දින්නේ අපි તો මෙතන 20ක් තියනවා කියලා. 20න් අන්තිම දන්වල් තුන අත්තරින්න. එතකොට ඒ දන්වල් තුන උස ගන්න දන්වල් තුන විදිහට එනවා. මේ හතරවෙනි දන්වලට DC එකක් ගොතන්න. ඒ විදිහට ආපස්සට DC ගොතාගෙන ඉන්න. එතකොට මේ පේලියේ අපිට සේරම එනවා DC 18ක්. මේ විදිහට DC 18ක් ගෙතුවට පස්සේ දෙවෙනි පේලියේදී අපි ඉන්ක්‍රීස් කරනවා. DC දෙකක් අපි ඉන්ක්‍රීස් කරනවා. දැන් අපේ ලූප් එක තියෙන්නේ මෙතනනේ.
උස ගන්න දංවල් 3 ගොතලා ඒ DC එකටම DC එකක් ගොතනවා. එතකොට එතන එකක් ඉන්ක්‍රීස් වෙනවා. ඊට පස්සේ මේ ඉතුරු DC 16ටම මෙතනට එනකන් එකකට එක ගානේ DC. ඊට පස්සේ මේ මෙතන පළවෙනි ගෙතුමට ඒකේ එකම තැනට DC දෙකක් ගොතනවා. එතකොට මෙතන ඉන්ක්‍රීස් වෙනවා. ඉතුරු සේරම එකකට එක ගානේ DC 16ක්. එතකොට සෙකන්ඩ් රෝ එකේ මුළු ගෙතුම් එකතුව 20යි. පළවෙනි පෙළිය 18ක් තිබ්බා. මෙතන එකක් ඉන්ක්‍රීස් කරා, මෙතන එකක් ඉන්ක්‍රීස් කරා. එතකොට ගෙතුම් 20යි. ඊළඟ පෙළියේදී අපි ගෙතුම් 4ක් වැඩි කරනවා. අපේ වර්කින් ලූප් එක තියෙන්නේ මෙතනනේ. මෙතනදී උස ගන්න දංවල් 3 ගොතලා එතනටම තව එක ගෙතුමක් ගොතනවා. එතකොට එතන එකක් වැඩි වුණා. ඊට පස්සේ දෙවෙනි DC එක ඒකටත් එකම තැනට ගෙතුම් දෙකක් ගොතනවා. එතකොට මේ පැත්තෙන් ගෙතුම් දෙකක් වැඩි වෙනවා. ඊට පස්සේ එතනින් ඉඳන් මේ කොනට එනකම්ම එකකට එක ගානේ DC අන්තිම ගෙතුම් දෙක ඉතුරු කරගන්න. අන්තිම ගෙතුම් දෙකේ එකකට DC දෙක ගානේ. එතකොට මෙතනින් ගෙතුම් දෙකක් වැඩි වෙනවා, මෙතනින් ගෙතුම් දෙකක් වැඩි වෙනවා. එතකොට පහළ පෙළිය 20ක් තිබ්බ එක තර්ඩ් රෝ එකේදී ගෙතුම් 24ක් වෙනවා. ඒ විදිහට දැන් මේ කොනේ එකකට දෙක ගානේ ගෙතුයි අන්තිම ගෙතුම් දෙකයි මුල් ගෙතුම් දෙකයි එකකට දෙක ගානේ ගොතපු පෙළි පහක් තව කන්ටිනියු කරන්න. ඒ වගේ රෝ පහක්. එතකොට මේ මුල් පෙළි 3යි ගෙතුම් 4 වැඩි වෙන පෙළි 5යි. 8 වෙනි පෙළියේදී අපි හම්බෙමු. chart දන්න අය දැන් මේ කිව්ව ටික තේරුණ අය තනියම කරන්න. දැන් වීඩියෝ එකේදී තේරෙන්නේ නැති අය අපි දැන් එකින් එක කරමු. ස්ලීව් එක ගොතන්න ඉස්සරහම ස්ලිප් knot එකක් හදාගෙන ඊට පස්සේ දංවල් 20ක් ගොතන්න. 1යි 2යි 3යි 4යි 5යි 19යි 20යි. දංවල් 20ක් ගොතලා ඊට පස්සේ දංවල් 3ක් අතරින්න 4 වෙනි දංවලට ඩබල් ක්‍රොෂේ එකක් ගොතන්න. හරි එතන ඉඳලා එකකට එක ගානේ DC ගොතාගෙන ඉන්න මුල දංවලට එනකම්. මේ විදිහට ගෙතුවම පළවෙනි පෙළිය අපිට එනවා ගෙතුම් 18ක්. ඊට පස්සේ ඊළඟ පෙළියට උස ගන්න දංවල් 3 ගොතන්න. 1යි 2යි 3යි ගොතලා මේ පළවෙනි ගෙතුමටම තව ඩබල් ක්‍රොෂේ එකක් ගොතන්න. එතකොට එතන එක ගෙතුමක් ඉන්ක්‍රීස් වෙනවා. ඊට පස්සේ මෙතන ඉඳන් අග අන්තිම ගෙතුම වෙනකම් එකකට එක ගානේ DC 16කට එකකට එක ගානේ DC 16ක් ගොතන්න ඕන. හරි දැන් අපි ඉන්නේ අන්තිම ගෙතුමේ. එතනට එකකට DC දෙකක්. ඒ කියන්නේ ඉන්ක්‍රීස් එකක්. එකම තැනට ඩබල් ක්‍රොෂේ දෙකක්. 1යි 2යි. හරි ඒ පෙළියේදී අපි DC දෙකයි ඉන්ක්‍රීස් කරේ. ඒකට ගෙතුම් 18 ගෙතුම් 20ක් වුණා මේ පෙළියේදී. උස ගන්න දංවල් 3 ගොතලා අනිත් පැත්ත හරවලා මේ පළවෙනි ගෙතුමටම DC එකක් ගොතන්න. එතකොට එතන එක ගෙතුමක් ඉන්ක්‍රීස් වෙනවා. ඊට පස්සේ ඊළඟ දෙවෙනි ගෙතුමටත් අපි මේකෙදී එකම තැනට DC දෙකක් ගොතනවා. 1යි 2යි. හරි පළවෙනි ගෙතුම් දෙකට විතරයි අපි මේ විදිහට ඉන්ක්‍රීස් කරන්නේ. ඊට පස්සේ මෙතන ඉඳන් අග අන්තිම දෙක ඉතුරු වෙනකන් එකකට එක ගානේ ඩබල් ක්‍රොෂේ. ඊට පස්සේ අන්තිම ගෙතුම් දෙකකට එකකට දෙක ගානේ. ඊට පස්සේ අන්තිම ගෙතුම් දෙකට එකකට ඩබල් ක්‍රොෂේ දෙක ගානේ ඉන්ක්‍රීස් කරනවා. එතකොට මේ පෙළියේදී ගෙතුම් සේරම වෙනවා 24ක්. ඉතින් නම් මෙතනට තනි DC ගොතන්න. හරි දැන් මම මේ විදිහට තුන්වෙනි පෙළිය
ගා ගත්තා. මැද හරිය එකට එක ගානේ DC. අන්තිම ඉවර වෙනකොට අන්තිම ගෙතුම් දෙකටම එකකට දෙක ගන්න. මෙතනට 2යි මෙතනට 2යි. ඒ විදිහට ඊළඟ පේලි පහම අග ගෙතුම් දෙකටයි මුල ගෙතුම් දෙකටයි එකකට දෙක ගානේ වෙන්න තව පේලි 5ක් කන්ටිනියු කරන්න. ඒ කියන්නේ තුන්වෙනි පේලිය රිපීට් කරන්න උඩට. එහෙම කරලා පේලි 8ක් වෙනකන් ගොතාගෙන ඉන්න. ඊට පස්සේ එතනින් එහාට ටික ඊට පස්සේ ගියා දෙන්න. මේ විදිහට මම මේ පේලි 5 කරගත්තා. දැන් සේරම පේලි 8ක් තියෙනවා. මේ වගේ හැඩයක් තමයි එන්නේ එතකොට. ඊට පස්සේ අපි ඊළඟට තව පේලි දෙකක් කරනවා. ඒ පේලි දෙකේ මුල් ගෙතුමට DC 2යි, අග ගෙතුමට DC 2යි. ඊටු හැම එකකටම එකකට එක ගානේ DC. දැන් මේ 8 වෙනි පේලිය වෙනකොට ඔයාලගේ DC තියෙන්න ඕනේ සේරම 44ක්. එතකොට මේ 44න් පළවෙනි ගෙතුමට DC 2ක් ගොතනවා. අන්තිම ගෙතුමට DC 2ක් ගොතනවා. මැද තියෙන DC 42ට එකකට එක ගානේ DC. ඒ වගේ පේලි දෙකක් කරන්න ඕන. උස ගන්න දන්වල තුන ගොතලා අනිත් පැත්ත හරවලා එතනටම DC එකයි. ඊට පස්සේ එකකට එක ගානේ DC ගොතාගෙන ඉන්න අග අන්තිම ගෙතුම ඉතුරු කරලා අන්තිම ගෙතුමට එනකම්. හරි දැන් අපි ඉන්නේ අන්තිම ගෙතුමේ. අන්තිම ගෙතුමට අපි එකකට දෙකක් ගොතනවා. ඒ අපේ 9 වෙනි පේලිය. 10 වෙනි පේලියත් අපි ඒකම තමයි කරන්නේ. පළවෙනි ගෙතුමට ඉන්ක්‍රීස් එකයි, අන්තිම ගෙතුමට ඉන්ක්‍රීස් එකයි. ඊටු සේරටම එකට එක ගානේ DC. 1යි 2යි 3යි. අනිත් පැත්ත හරවලා එතනටම DC එකයි. ඊට පස්සේ මේ සේරටම එකකට එක ගානේ DC. අන්තිමේදී ඉන්ක්‍රීස් එකයි. මම දැන් පේලි 10ක් ගොතා ගත්තා. ඊට පස්සේ අපි දැන් යන්නේ පිකොට් පේලිය කරන්න. මේ වලට පේනවනේ දැටි වගේ පේලියක් තියෙන. ඒ පේලිය කරන්න. ඒ ගෙතුමට කියන්නේ පිකොට් කියලා. ඉස්සෙල්ලාම චේන් එකක් ගොතලා අනිත් පැත්ත හරවලා පළවෙනි ගෙතුමට සිංගල් ක්‍රොෂේ එකක් ගොතන්න. මේ විදිහට. ඊට පස්සේ දම්වල් 3ක් ගොතන්න. 1යි 2යි 3යි. ඊට පස්සේ සිංගල් ක්‍රොෂේ එකේ උඩ තියෙන දම්වලයි මේ සයිඩ් ලූප් එකක් තියෙන. මේ සයිඩ් ලූප් එකයි දෙකෙන් මුක් එක දාලා ස්ලිප් ස්ටිච් එකක් දාන්න. එතකොට මේ දම්වල තුන මෙන්න මේ විදිහට රවුමක් වගේ වෙනවා. ඒ විදිහේ රවුම් තමයි මේ තියෙන්නේ. මේ තියෙන මේ විදිහට රවුම් වෙච්ච ඒවා. ඊට පස්සේ සිංගල් ක්‍රොෂේ 4ක් ගොතන්න. ඊළඟ ගෙතුම් 4ට 1යි 2යි 3යි 4යි. ඊට පස්සේ පිකොට් එකයි 1යි 2යි 3යි. දම්වල 3යි. සිංගල් ක්‍රොෂේ එකේ මේ උඩ දම්වලයි මේ සයිඩ් එකේ තියෙන ලූප් එක ඒකයි. මේ දෙකම අහුවෙන්න මෙහෙම හුක් එක දාන්න. දාලා මුල පඩලවල ඇදලා අරගෙන ස්ලිප් ස්ටිච් එකක් දාන්න. ඊළඟට ආයෙත් සිංගල් ක්‍රොෂේ 4යි. 1යි 2යි 3යි 4යි. මේ විදිහට ඒ පේලිය අගට එනකම්ම ගොතාගෙන ඉන්න. ඊට පස්සේ අපේ ස්ලීව් එක ඉවරයි. ඒ ස්ලීව් එක මෙන්න මේ වගේ හැඩයක් එනවා ගොතලා ඉවර වෙනකොට. එතකොට අපිට ඒක අතට ජොයින් කරගන්න තියෙන්නේ. ෂෝල්ඩර් ස්ට්‍රැප් එකට මේ විදිහට ඒක ජොයින් කරගන්න තියෙන්නේ. මේක කන්ටිනියු කරලා ඊට පස්සේ අනිත් ස්ලීව් එකත් මේ පැටර්න් එක මේ විදිහටම රිපීට් කරලා එක විදිහ දෙකක් ගොතා ගන්න. ඊට පස්සේ මම කියලා දෙන්නම් ඒක ෂෝල්ඩර් ස්ට්‍රැප් එකට ජොයින් කරගන්න හැටි. ජොයින් කරනකොට අපි මේ පහළ තියෙන ගෙතුම් ටික සේරම අත්හරිනවා.
ෂෝල්ඩර් ස්ට්‍රැප් එකට දඟවල් ටිකට තමයි අපි මේක ජොයින් කරගන්නේ. හරි මේ විදිහට අපි අපේ ස්ලීව් එක ගොතා ගත්තා. ස්ලීව් දෙකක් ගොතා ගන්න. අන්තිම පිකට් පේලිය ගෙතුම මේ විදිහට ඉන්නේ. හරි ඊළඟට දැන් අපි මේකේ ගොතන් තියෙන ගෙතුම් ප්‍රමාණය බලමු. අපි දැන් මුලින් මෙතන ගෙතුම් 18ක් තියෙනවනේ DC 18යි. ඊට පස්සේ මේ සයිඩ් එකේ එක DC එකකට අපි සිංගල් ක්‍රොෂේ දෙක ගානනේ ගොතන්නේ. එතකොට මෙතන තියෙනවා පේලි 10ක්. අපි පේලි 10ක් ගෙතුවන. එතකොට එකකට දෙක ගානේ ගොතනකොට ගෙතුම් 20යි. ඊට පස්සේ මේ සිංගල් ක්‍රොෂේ එකත් එක්ක 21යි. මේ පැත්තට 21යි, මේ පැත්තට 21යි, සේරම 42යි. 42ට මේ ගෙතුම් 18 එකතු කරාම සේරම ගෙතුම් 60යි. අපි ගෙතුම් 60ක් තමයි එතකොට ගොතන්න යන්නේ අතට ජොයින් කරනකොට. ෂෝල්ඩර් ස්ට්‍රැප් එකට ජොයින් කරනකොට ගෙතුම් 60ක් අපි ගොතන්න ඕන. මේ ෂෝල්ඩර් ස්ට්‍රැප් එක අරගෙන ඒකේ මේ උඩම ගෙතුම මේ උඩ টොප් එකේම තියෙන ගෙතුම එතනට ස්ටිච් මාක් එකක් දාන්න. ඒ ඇස්සේ කොහෙක් ඇවිල්ලා අවුරුදු අරගෙන මේ උඩම පොයින්ට් එකට. ඊට පස්සේ දැන් අපේ ගෙතුම් 60ක් තියෙනවනේ මේකේ ගොතන්න. මේ ස්ටිච් මාක් එකේ ඉඳන් මේ පැත්තට ගෙතුම් 30ක් මාක් කරලා ස්ටිච් මාක් එක දාන්න. මේ පැත්තට ගෙතුම් 30ක් ගණන් කරලා ස්ටිච් මාක් එක දාන්න. හරි ගෙතුම් 30 හරියට මෙන්න මෙතනට. ඒ වගේම මෙතන ඉඳන් අනිත් පැත්තට ගෙතුම් 30ක් ගණන් කරලා ස්ටිච් මාක් එක දාන්න. මෙතන තමයි ඒකෙන්නේ. හරි දැන් ඊළඟට අපි මේ දැන් ගොතාගත්ත අත අරගෙන ඒකේ මෙතන ගෙතුම් 18ක් තියෙනවනේ. ගෙතුම් 18 කියන්නේ 9යි 9යිනේ. 9 වෙනි ගෙතුමත් 10 වෙනි ගෙතුමත් දෙක මැද්ද මෙන්න මේ ස්ටිච් මාක් එකට ජොයින් කරගන්න. මෙන්න මේ විදිහට කන පිට පැත්ත හරව ගන්න. කන පිට පැත්තෙන් ෂෝල්ඩර් ස්ට්‍රැප් එකේ කන පිට පැත්තෙන් අත ගොතපු එකේ හොඳ පිට එළියට තියලා කන පිට පැත්ත මෙහෙම අරගෙන මේ මුදුනේ තියෙන ස්ටිච් මාක් එකට මේ ගෙතුම් 18 මැද්ද. කියන්නේ ගෙතුම් 9ත් 10ත් අතර මැද්ද මේ ස්ටිච් මාක් එකට ජොයින් කරගන්න. මෙතන හරියට. අපි මාක් කරගත්ත ගෙතුමට මේ විදිහට. හරි දැන් මේ මුදුනේ ඉඳන් මේ පැත්තට අපි ගෙතුම් 30ක් මාක් කරලා තව ස්ටිච් මාක් එකක් දාලා තියෙන්නේ. හරියට මේ ස්ටිච් මාක් එක ගාවට එනවා මේකේ එන්ඩ් එක. ඊට පස්සේ දැන් අපි මෙන්න මේ එන්ඩ් එකට අපේ නූල ජොයින් කරලා මේ ටික ජොයින් කරගෙන යන්නේ සිංගල් ක්‍රොෂේ වලින් තමයි අපි මේක ජොයින් කරන්නේ. සමහර අය මේක ටැපෙස්ට්‍රි නීඩල් එකෙන් ජොයින් කරනවා. මම මේක අපි ගොතපු හුක් එකකින්ම තමයි ජොයින් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ස්ලිප් knot එකක් දාගෙන මේ දෙක මෙහෙම එකට ලයින් වෙන්න අල්ලගන්න හැම ගෙතුමක්ම. එහෙම තිබ්බම ඔයාලට පේනවනේ මේ ෂෝල්ඩර් ස්ට්‍රැප් එකේ ගෙතුමයි මේකේ ගෙතුමයි. ෂෝල්ඩර් ස්ට්‍රැප් එකේ ගෙතුමයි මේකේ ගෙතුමයි. මේ විදිහට මේ ගෙතුම් ටික සේරම අපි ජොයින් කරගන්න යන්නේ. මේ ස්ටිච් මාක් එක දාපු තැනට නූල ජොයින් කරලා මේ පළවෙනි සිංගල් ක්‍රොෂේ එකේ ගෙතුමට දෙකම එකට අහු වෙන්න ජොයින් කරගන්න. මෙතන පළවෙනි ගෙතුමෙන් හුක් එක දාලා ඊට පස්සේ ස්ටිච් මාක් එක තිබ්බ ගෙතුමට මෙහෙම හුක් එක දාලා නූල පටලවල ඇදලා ගන්න. කළා මෙහෙම ටයිට් කරගෙන චේන් එකක් ගොතන්න. ඊළඟට අපි හැම එකටම ගොතන්න යන්නේ සිංගල් ක්‍රොෂේ. ඩබල් ක්‍රොෂේ වල ඔයාලා දන්නවනේ මෙහෙම ගෙතුම් දෙකක් තියෙන්නේ ඩබල් ක්‍රොෂේ වල. මේ උඩ කොටසට මේක මෙහෙම ඇතුලෙන් දාන්න.
මේ ඩබල් ක්‍රොෂේ එක මෙහෙම ඈඩ් කරලා ස්පේස් එකකින් නෙවෙයි ඩබල් ක්‍රොෂේ එකේ උඩයි යටයි මෙහෙම අපි ලූප් දෙකෙන් පටලවලා ගන්නකොට මේ වගේ ගිතුමක් වගේ තියෙනවනේ ඒ ස්ටිච් එක මැද්දෙන් තමයි දාන්නේ ජොයින් කරනකොට ඩබල් ක්‍රොෂේ එකේ පළවෙනි ගිතුම මැද්දෙන් පස්සේ ඊළඟ ගිතුම අල්ලලා සිංගල් ක්‍රොෂේ එකයි ආයෙත් ඩබල් ක්‍රොෂේ එකේ දෙවෙනි ගිතුම මැද්දෙන් ඊළඟට එහා පැත්තේ ගිතුම අල්ලලා සිංගල් ක්‍රොෂේ එකයි. ඒ විදිහට මේක වටේම අපි ජොයින් කරගන්න ඕන. මේ විදිහට වටේටම ජොයින් කරගෙන එන්න. අනිත් පැත්ත බලුවම මේ විදිහට ලස්සනට ඇවිල්ලා තියෙනවා ෆ්‍රන්ට් සයිඩ් එක. අපි ඉවර කළාම බලමු. මේ විදිහට තමයි අපි ඒක සිංගල් ක්‍රොෂේ වලින් ජොයින් කරගත්තම තියෙන්නේ. අපි ඒක අනිත් පැත්ත හරවලා බලමු. මෙන්න මේ විදිහට ලස්සනට අත ජොයින් වෙලා තියෙනවා එතකොට. මේකේ අපි සිංගල් ක්‍රොෂේ ගොතන ඉන්න තමයි මේ මෙතනින් මේ පොඩ්ඩක් පිම්බිලා වගේ ගතියක් ඔයාලට පේන්නේ. ඒ ලුක් එක ඇවිල්ලා තියෙන අපි සිංගල් ක්‍රොෂේ ගොතපු හින්දා ස්ලිප් ස්ටිච් නැතුව. ස්ලීව් එකේ අනිත් පැත්තත් ඒ විදිහටම ජොයින් කරගන්න. මෙන්න මේ විදිහට තමයි ෆයිනල් ෆිනිෂ් එක ඉන්නේ. මේ ස්කැලප් එකට ඔයාලට මේ බීඩ්ස් පාවිච්චි කරන්න පුළුවන්, ගල් අල්ලන්න පුළුවන්, කැමති දෙයක් කරන්න පුළුවන්. ඒ වගේම කලර්ස් Tamanට කැමති විදිහට චේන්ජ් කරගන්න පුළුවන්. දැන් මගේ බොඩි එක කලර් එකක්, ස්කැලප් එකයි, මේ අතයි, ස්ලීව් එකයි එක කලර් එකක්. මේක සිම්පල්ම ඩිසයින් එකක්. දැන් මේ තියෙන DC වෙනුවට දැන් හිතන්න DC 5ක් අත්හැරලා ඔයාලට වෙන රටාවක් ගොතන්න පුළුවන්. ක්‍රොස් DC ගොතන්න පුළුවන්. එහෙම නැත්නම් පොප්කෝන් ගොතන්න පුළුවන්. බබල් පේලියක් ගොතන්න පුළුවන්. ඒ විදිහට ඉන්ක්‍රීස් කරන තැන් වල DC වලින් ඉන්ක්‍රීස් කළා ඉතුරු DC තියෙන හරියට ඔයාලට කැමති පැටර්න්ස් පාවිච්චි කරලා මේ ජැකට් එක දැන් ලස්සන කරගන්න පුළුවන්. මේක බේසික්ම මුකුත්ම නොදන්න කෙනෙක්ට ගොතන්න පුළුවන් විදිහට තමයි අපි අද කරේ. එහෙනම් මේ බ්ලවුස් එකේ ගොතලා පින්තූරේ වන්න තේරෙන්නේ නැති තැනක් තිබ්බොත් කමෙන්ට් කරන්න. මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට මම තව මේ වගේ ලස්සන top designs ඔයාලට ගොතන්න කියා දෙනවා.